හරි ළමයි අපි 29 වෙනි ගාන බලමු. මේ ගාන කියන්නේ අනන්තයේ ඉඳන් q ආරෝපණ දෙකක් ධන q ආරෝපණ දෙකක් ත්‍රිකෝණ සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂ දෙකකට ගෙනල්ලා තියෙනවා. තවත් ආරෝපණයක් අනන්තයේ ඉඳන් ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියුවාම මේක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. මේ ආරෝපණය ගෙනාවම මේ පද්ධතිය සිදුවෙච්ච සම්පූර්ණ කාර්යය සිදු කළ කාර්යය ශූන්‍යයක් වෙන්න ඕනේ. ශූන්‍යයක් වෙන්න නම් මේ ගෙන ආ යුතු ආරෝපණය කීයද කියලා අහන්නේ. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම මේක පොඩ්ඩක් මතක් කරගමු. මෙතන Q ආරෝපණයක් තියෙනවා කියලා හිතන්න. Q1 ආරෝපණය. ඔය Q1 ආරෝපණය ඉඳන් R ලක්ෂයක විභවය අපිට ලියන්න පුළුවන් කොහොමද? කට 4 5 epsilon Q1 බෙදීම R. හරිද? මේ මොකද්ද මේ අතරම කියන්නේ? මේකේ අර්ථය තමයි මේ ලක්ෂයේ විභවය මෙච්චරයි කියලා කියන්නේ අනාන්තයේ සිට ධන එකක ධන එකයි කූලම් ආරෝපණයක් ගෙනාවොත් මේ ලක්ෂයට අපි තුමු A ලක්ෂය කියලා මේ A ලක්ෂ විභවය කියන්නේ ධන එකක ආරෝපණයක්. ඒත් A ලක්ෂයට ගෙනාවොත් මේ Q1 කියන එක පවතිනකොට මේ ශේෂ්ත්‍රය වෙන මොකුත් නැහැ. මේ ශේෂ්ත්‍රය Q එකක් ඉන්නකොට Q1 පමණක් ඉන්නකොට මෙයාගේ යම්සි බල ශේෂ්ත්‍රය පවතිනවනේ. ඒ ශේෂ්ත්‍රයෙන් මේ Q ධන ආරෝපණය මෙහෙට එන්න නම් මේක ධන කියලා හිතුවොත් මෙයා මත විකර්ෂණ බලයක් තියෙනවා. හරිද? මේක ආරෝපණයක් කියලා ගත්තොත් මෙයා මත මෙයාගේ විකර්ෂණ බලයක් තියෙනවා. ඒතර එයා මෙහෙට ගෙන්නන අපි යම්සි කාර්යයක් කරන්න ඕනේ නේද? අපි යම්සි බලයක් යොදන්න ඕනේ. ඒ බලය නියත නැහැ. හැබැයි මොකද බලය එන්න වෙනස් වෙනවා. මේ බලය අපිට ලියන්න පුළුවන් කොහොමද? 1/4 5 epsilon මේ Q1 වැඩි කිරීම මෙයාගේ ආරෝපණ ධන එකයි කියලා ගත්තොත් එක බෙදීම මෙතන දුරේ වර්ගය. හරිද? මේ x කියන එක නියත නැහැනේ. මේක ගේන x වෙනස් වෙනවා. මෙතන දුරට තියෙන මෙතන මේ ලක්ෂය දැන් මේ ලක්ෂයට තියෙන දුර වෙනස් වෙනවා. දුර එන්නේ අඩු වෙනවා. මේ යගේ අඩු වෙනවා කියන්නේ මේ සපලාගේ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ විකර්ෂණ බලය එන්න වැඩි වෙනවා. මේ ආරෝපණය මත තියෙන විකර්ෂණ බලය වැඩි. ඒතර අපි යම්සි ඊට සමාන බලයක් තමයි අපි යොදන්න ඕනේ. යොදලා මේක ගේන්න ඕනේ. මේක එහෙම ගෙනාලා මෙතනට ගෙනාවම අපි යම්ස්කාරයක් කරනවානේ. අපි කරපු කාර්යය යාගේ මත ගබඩා වෙනවා. හරිද? මේ ධන 1 2 ධන 1යි කුලෝම ආරෝපණය මත ගබඩා වෙච්ච ශක්තිය මේ. හරිද? එතකොට මේ ධන 1යි කුලෝම මත ගබඩා වෙච්ච ශක්තිය එච්චර නම් අපි තුමු මෙතන ගෙනාවේ Q1 කියලා ආරෝපණයක් කියලා මෙතන ගෙනාවේ. ඒතර කුලෝම එකක් ගෙනකොට මෙච්චර නම් Q1 ආරෝපණයක් ගෙනකොට මේක Q1 කින් වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒ විතර. එතකොට මේක ඇත්තටම මේ Q1 මත තියෙන විභව ශක්තිය විතර නෙවෙයි. මේ දෙදෙනා මත තියෙන විභව ශක්තිය. හරිද? මෙයයි හින්දා දෙන්නම හින්දා තමයි ඒක පවතින්නේ. මෙයා නොහිටියානම්. හරිද? මේ Q1 කියන ආරෝපණය නොහිටියානම් මේ Q මෙතන ඉඳන් මෙතනට ගෙනාවා කියලා යාමත කාර්යයක් කරන්න ඕනේ නැහැ. මොකද මෙයා මත වෙන බලයක් නැහැ නේ. විකර්ෂණ බලයක් ඇති කරේ නැහැ මෙයා නොහිටියානම්. මෙයා ඉන්නේ තමයි මේ විකර්ෂණ බලය ඇති වුනේ. හරිද? මෙයා නොහිටියානම් මේ විකර්ෂණ බලයක් නැතිනම් මෙයා මෙතන ඉඳන් මෙතනට ගේන්න කාර්යයක් කරන්න ඕනේ නැහැ න ශූන්‍යයි. මෙයත් ඉන්නවනම් තමයි මෙයාව ගේන කාර්යයක් කරන්න ඕනේ. ඒතර මේ දෙන්නව මත තියෙන විභව ශක්තිය තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා මතවත් නෙවෙයි. දෙදෙනාගේම පද්ධතිය විභව ශක්තිය. හරිද? හරි. ඔය විදිහට ගත්තාම දැන් අපිට ගන්න අපි තුමු මේ සම්පාත ත්‍රිකෝණය A කියලා. පාදක දිග. හරිද? දැන් සිදු කළ කාර්යය කියන්නේ මොකද්ද? ගබඩා වූ විභව ශක්තිය. අපි කාර්යයක් කරාම ඒ ගබඩා වෙන විභව ශක්තියට සමාන වෙනවා. එතකොට හිතන්න දැන් මෙයා මුලින් හිටියා කියලා. හරි. මේ කවුරුත් නැහැ. මේ ශීර්ෂ තුනේම කවුරුත් ආරෝපණ නැත්තම් මුලින්ම මෙයා ගේනවා කියලා දැන් අනන්ත මෙතනට ගේන්න අපි කාර්යයක් කරන්න ඕනේ නැහැ. මොකද මෙයා මත ආකර්ෂණ විකර්ෂණ බල නැහැ. ඒතර මෙයාව නිකම්ම මෙතනට ගේන්න පුළුවන්. උදාහරණ මෙයා නැති නොහිටියා නම් මෙතන කූලෝමයක් ගේන්න මෙතනට කාර්යයක් කරන්න ඕනේ නැහැ. බලයක් නැහැනේ. විකර්ෂණ බලයක් නැතිනම් එයාව ගේන්න අපි බලයක් යොදන්න ඕනේ නැහැ. නිකම්ම ගෙනල්ලා තියන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒතර මෙතන මේ Q එක මෙතනට ගෙනල්ලා තියන්න. මේ දෙන නොහිටියා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා නිකම්ම ගෙනල්ලා තියන්න පුළුවන්. අපි කිසිම කාර්යයක් කරන්නේ නැහැ. මෙයා ගෙනාවට පස්සේ මෙයාව ගේන්න ගියොත් යම්කිසි කාර්යයක් කරන්න ඕනේ. කොච්චරද? මෙයා ඉන්නින්ද මෙයාව ගේන්න ගියාම කාර්යයක් කරනවා. ඒ වගේ තමයි මෙයා ඉන්නින්ද මෙයාව ගේන්න ගියාම කාර්යයක් කරනවා. ඒ වගේ තමයි මෙයත් ඉන්නින්ද මෙයාව මෙතන ගේන්න ගියාම කාර්යයක් කරනවා. හරිද? එතකොට ඒ කියන්නේ මෙයයි මත ශක්තිය මේ දෙනගේ විභව ශක්තිය දාන මේ දෙනගේ විභව ශක්තිය දාන මේ දෙනගේ විභව ශක්තිය තමයි පද්ධති මුළු ශක්තිය වෙන්න ඕනේ. හරිද? මුළු ශක්තිය එක සමාන සිදු කරපු කාර්ය
මුළු ශක්තිය මේ දෙන්නගේ ශක්තිය කොහොමද එකට 4 5 එප්සයිලන් මුළු ශක්තිය ලියපලා ආරෝපණ දෙක ගුණිතය බෙදීම දුර ආරෝපණ දෙකේ ගුණිතය q q q වැඩි කිරීම q බෙදීම දුර මං e කියලා ගත්තා ධන මෙයාගේ ශක්තිය ගත්තා ඊට පස්සේ මෙයාගේ ශක්තිය කොහොමද එකට 4 5 එප්සයිලන් q q බෙදීම a ධන මෙයාගේ ගත්තා මෙයාගේ ගත්තා නේද මෙයාගේ ශක්තිය ගන්න ඕනේ එකට 4 5 එප්සයිලන් q q බෙදීම a හරිද මේ මුළු ශක්තිය ඒක සමාන වෙනවා සිදු කළ කාර්යයට දැන් සිදු කළ කාර්ය කීයක් වෙනවද බිඳුවක් වෙන්න ඕනේ ඒ කියන්නේ මුළු ශක්තිය කීයක් වෙන්න ඕනද බිඳුවක් වේ යුතුයි හරිද හරි අපිට එතන මේ පද තුනෙන් එළියට ගන්න පුළුවන් පොදු පද පහ එකට 4 5 එප්සයිලන් q යට a කියන ටික එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන q යට a ගත්තාම q ඉතුරුයි. මෙතන q යට a ගත්තාම capital Q ඉතුරුයි. මෙතනින් q යට ගත්තාම simple q capital Q ඉතුරුයි. ඒක සමාන වෙති බිඳුවට. එතකොට මේක මේක සමාන වෙති බිඳුවට. මේක නෙමෙයි සමාන බිඳුව. මේක තමයි සමාන වෙන බිඳුවට. ඉතින් q ධන 2යි capital Q සමාන බිඳුවයි. එහෙනම් q කියන්නේ කීයද? ඍණ q බෙදීම 2යි. හරිද? පැහැදිලිද? එහෙනම් අපි මෙන්න මෙතනට ගෙන ආ යුතු ආරෝපණය ඍණ q බෙදීම 2ක ආරෝපණයක් ගේන්න ඕනේ. එයා ගෙන ආවම හරිද? මෙයා ඍණ q බෙදීම 2ක් වුණාම මෙයයි මේ අතර තියෙන විභව ශක්තිය මේ පදේ කියලා ගමු. ධන මෙයයි මේ අතර තියෙන විභව ශක්තිය මේක ධන මෙයයි මේ අතර තියෙන විභව ශක්තිය මේක. ඔය තුන එකතු බිඳුවයි. හරිද? ආදේශය කළ බලන්න ඕන 0. පැහැදිලිද? එහෙනම් උත්තරය දෙවෙනි එක.